චුට්ටක්වත් කන්න බෑ මාරම සැරයි. ඔයාලත් මේක කරන්න යන්න එපා. ඉතින් මේ තියෙන්නේ අපේ චීන රාමෙන්. නැත්තේ නෑ කියන්නේ සැර ගතියක් තියෙනවා මේකේ. ඇතිත් නෑ, මදිත් නෑ, වැඩිත් නෑ ගානට. වෙල්කම් බැක් මයි YouTube channel. ඉතින් ඔන්න ගොඩම ඕල දවසකට පස්සේ සති දෙකකට විතර පස්සේ තමයි මේ වීඩියෝ එකක් ගෙන්නේ. ඉතින් අද අපි වීඩියෝ එක කරන්න යන්නේ ෆුඩ් රිවිව් එකක්. ඉතින් මේ තියෙන ලංකාවේ දැනට ගන්න තියෙන ලංකාවේ සුපර් මාකට් වල ගන්න තියෙන රාමෙන් නූඩල්ස් එකක්. මේකේ වර්ග ගොඩක් තියෙනවා මේ සුපර් මාකට් එකේ. ඉතින් මම මේක ගත්තා. හැබැයි සුපර් මාකට් වල අර 2x 3x වගේ අන්න ඒවා නෑ. මෙන්න මේ රාමෙන් එක තමයි මම ගත්ත එක. ඉතින් අපි බලමු මේක ටෙස්ට් කරලා අද හොඳයිද නැද්ද කොහොමද කියලා. ඉතින් මේ තියෙන්නේ මම ගත්ත රාමෙන් නූඩල්ස් එක චීන රාමෙන් නූඩල්ස් කියලා තියෙනවා. ග්‍රෑම් 120ක් බරයි. මේක රුපියල් 490ක් තමයි උනේ. ලංකාවේ සුපර් මාකට් වල මේක ගන්න පුළුවන්. ඉතින් මේකේ මම ගත්තේ මේකේ තව ෆ්ලේවර්ස් තියෙනවා. මේ ගෝල්ඩ් කලර් පැක් එක තියෙනවා. ආයි රෝස පාට පැක් එකක් තියෙනවා. ඔන්න ඔහොම පාට ගොඩක් තියෙනවා. ඉතින් මේ මම ගත්තේ මේක ගන්න හේතුව තමයි මට හිතුණා මේක තමයි සැර මේක කියලා. ගහලා තියෙනවා මේ මේඩ් ඉන් කොරියා කියලා. මෙතන මෙනු එක තියෙනවා. අපි මේක ටෙස්ට් කරලා බලමු හොඳයිද කොහොමද කියලා. අපිට මෙනු එක මෙතන බලා ගන්න පුළුවන්. වතුර මිලිලීටර් 550කට වගේ. ඒ කියන්නේ වතුර කප් 3ක් කියලා තියෙනවා. වතුර කප් 3ක් සහ නූඩල්ස් පවුඩර් එකයි ඒ ටික ඔක්කොම මේ වතුර එකට උනව ඇඩ් කරන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ මිනිත්තු 5ක් විතර කුක් කරලා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මම මේක ලිපේ නෙමෙයි හදාගන්නේ. මම ඉස්සෙල්ලා වතුර එකක් උණු කරගන්නවා. ඊට පස්සේ ඒකට මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට් ටික දාලා තමයි කුක් කරගන්න යන්නේ. ඉතින් මේක ඕපන් කරපුවම මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේකේ නූඩල්ස් එක තියෙනවා. මේකේ මෙන්න මේ වගේ පැකට් දෙකක් තියෙනවා. සෝප් බේස් කියලා මේ පැක් එක තියෙනවා. මේකේ තියෙනවා වෙජිටබල් මික්ස් කියලා. වෙජිටබල් මික්ස් එකයි සෝප් බේස් එකයි. ඉතින් ඔන්න ඔහොම තමයි මේ පැකට් දෙකයි. මේකයි තමයි තියෙන්නේ. දැන් අපේ වතුර එක නම් උණු වෙලා තියෙන්නේ. අපි දාගමු මේක මෙන්න මේ වගේ එකට. වතුර හොඳට උණු වෙනකන් උණු කරගන්න ඕනේ. වතුර නටනකන් උණු කරගන්න ඕනේ. ඊට පස්සේ මේකට දාලා වතුර වැඩි කියලාත් හිතෙනවා. මම මැනකින් නෙමෙයි දැන් මේ හින්දා වතුර ටික මේ කෝප්පෙට අඩු කරගමු. ඉතින් මම උණු වතුර ටික අඩු කරගෙන මෙන්න මේ ඩිස් එක තියාගත්තා. මේකේ තියාගන්න බෑ මේක උණු වෙනවා. ඉතින් අපි ඊට පස්සේ දාගමු මේක නූඩල්ස් එක. දාගන්න මේක දාගන්න උණු වතුර එහෙම එහෙයි දාගෙන මේ පැක් දෙකත් මම කපා ගත්තා. මේ පැක් දෙකක් දාමු. ඉතින් මම කලින් 3x එකක් කෑවා. ඒක නිකන් සෝස් එකක් වගේ තිබ්බේ. ඒක තමයි සැර. සැර වැඩිම එක තමයි 3x එක කියලා මම හිතන්නේ. ඉතින් මේ වගේ එළවලු පැක් එකක් තියෙනවා. එළවලු කැලි තියෙන්නේ මේකේ. කැරට් ලීස් වගේ පොඩි දේවල් ටිකක් තියෙන්නේ. ඉතින් මේක අපි හැන්දෙන් කලවම් කරනවා. පොඩ්ඩක් කුක් කරගන්න ඕන. ඉතින් උණු වතුර එකේ දාලා මේ කුක් කරගන්න ගියාට හරි ගියේ නෑ. පොඩ්ඩක් මේක අමු ගතියක් තියෙනවා. මේකේ පැක් එකේම තියෙනවා මේ ගින්දරේම කුක් කරගන්න කියලා. ඉතින් මේ ක්‍රමේ ඔයාලා කරන්න යන්න එපා. මේ ක්‍රමේ හරියන්නේ නෑ. මේකේ මේ සමහර ඒවා අමුයින් වගේ පේනවා. මේක හොඳ නෑ කන්න. කාලා බඩේ අමාරුවක්වත් හැදේ. ඒ නිසා මේක ඔයාලත් මේක කරන්න යන්න එපා. අනික මේකට වතුර ගානකට දාගන්න. ඉතින් මගේ නම් වතුර ගානකට තියෙනවා. මේක කුක් කරගන්න ප්‍රශ්නේ තමයි. ඉතින් මම මේක ගින්දරේම කුක් කරගන්න ඕන. ඉතින් ගයිස් ඔන්න හෙන ගේමක් දීලා ලිප පත්තු කරගත්තා. මම මේක මෙන්න මේ වගේ භාජනයකට දාගත්තා. ඉතින් අපි මේක ගින්දරේ තියලා කුක් කරගමු. ගින්දරේ තියලා කුක් කරගන්න ඔයාලත් මේ අර වතුර දාලා කරන සීන් එක හරියන්නේ නැහැ. ඒ විදිහට කරන්න එපා. තැම්බෙන්නේ නැහැ නූඩල්ස් එක. මේ වගේ පියන ඇරලා ගින්දරේම කුක් කරගත්තොත් තමයි හොඳ. ඉතින් ගයිස් ඔන්න දැන් නම් නූඩල්ස් එක හොඳට කුක් කරලා තියෙන්නේ. වතුර හිඳෙන්න කලින්
මේක අපි බාගමු. ඉතින් දැන් ඔන්න මම බාගත්තා. මේක ඉස්සෙල්ලා අපි අර උණු වතුරක කුක් කරනවට වැඩිය ලොකු වෙනසක් තියෙනවා මෙහෙම බලද්දි. කැමරාවට පේනවද කියලා කොහොමද දන්නේ මේක මේ අරකට වැඩිය හොඳ පෙනුමකුත් තියෙනවා. හොඳට කුක් කරලා හොඳට තැම්බිලා තියෙන්නේ. ඉතින් අපි මේක දාගමු ප්ලේට් එකකට දාගෙන මේකේ ටෙස්ට් කරලා බලමු. ඉතින් ගයිස් මේ තියෙන්නේ අපේ චීන් රාමියන් නූඩල්ස් එක. මේකේ වෙජිටබල් එකේ නම් කැරට් ලීස් තව මොනවා හරි જાතියක් තියෙනවා මෙන්න මේවා. නිකන් බිම්මල් වගේ. බිම්මල්ද මොනවද මන්ද? කොහොම හරි වෙජිටබල් කියලා තිබ්බ වෙජිටබල් જાතියක් තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ චීන් රාමියන් නූඩල්ස් එක. අපි බලමු ටේස්ට් එක කොහොමද කියලා මේකේ. මේකේ හොඳ සුවඳක් තියෙනවා. සාමාන්‍ය නූඩල්ස් එකට වැඩිය වෙනස් සුවඳක්. ඇත්තටම සාමාන්‍ය නූඩල්ස් එකට වැඩිය වෙනම රසක් තියෙනවා. මං ඉස්සෙල්ලා කිව්වේ මෙන්න මේ වෙජිටබල් එක තමයි. නිකන් බිම්මල් වගේ තමයි මට හිතෙන්නේ. ඒක නිකන් හයියට වගේ හැපෙන්නේ වෙජිටබල් එක. කැරට් තියෙනවා, ලීස් තියෙනවා, ආයේ බිම්මල් වගේ තියෙනවා. ඒ ටික තමයි තියෙන්නේ. ඇත්තටම රසයි මේක. ඉතින් මං කලින් පාර 3x රාමෙන් නූඩල්ස් එකක් කෑවා. වීඩියෝ ගන්නම් කරේ නෑ. ඒක නම් මේ වගේ චුට්ටක්වත් කන්න බෑ. මාරම සැරයි. මේක අවුලක් නෑ. මේක හැබැයි අර සාමාන්‍ය කොත්තුමී එක්කට ළඟින් යන රසක් වගේ තමයි මට නම් දැනෙන්නේ. නූඩල්ස් එක අවුලක් නෑ. සුපිරි. ඔයාලත් අරගෙන try කරලා බලන්න. සුපර් මාකට් වල තියෙනවා. මේකේ තව ෆ්ලේවර් තියෙනවා. ඉතින් මේකේ සැර ගතියක් නැත්තෙමත් නෑ. තියෙනවා මේ නැත්තේ නෑ කියන්නේ සැර ගතියක් තියෙනවා මේකේ. ඇත්තටම සැරයි මේ ගොඩක් සැර කන්න නැති කෙනෙකුට කන්න පොඩ්ඩක් අමාරු වෙයි. සැර කන කෙනෙකුට නම් අවුලක් නෑ. ෂේප් එකේ සැර තියෙනවා. ඇතිත් නෑ, මදිත් නෑ, වැඩිත් නෑ ගානට සැර තියෙනවා. කන්න පුළුවන්. ගොඩක් සැර කන කෙනෙක්ට නම් මේක කන්න පොඩ්ඩක් අමාරු වෙයි. මේ රිවිව් එක මේ විදිහට ඉවර වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ නූඩල්ස් එක ගෙනලා try කරලා බලන්න.